බොසාගේ ශ්‍රී ඥානය උත්තේජනයලා දුන්නේ නාන් දෙක්කන් යනවා. ඈ? ඇයි? මොකද්ද? මොකක්? තලගුවේ? මේ දැන් නම් මේ අභ්‍යන්තර රාජකාරී කරන්න බෑ. අලි කොටි වෙලස්සොත් මට නාන්න දෙන්න. මම යනවා නාන්න. මොන මගුලක්ද බම් මේ? බත් එක්ක බෑනේ. අයිදෙන් කියපන් මොකද්ද උඹට වෙන්න ඕන කියපන් මොකද්ද ප්‍රශ්නේ? නාන්න දෙන්නෙත් නෑ. ඉස්සර රණේ තින් දවසම දී කෙලියේ දාගෙන එක පුලිය. ඒකට දැන් නාන්න දෙයා ඇලබලන් දෙන්න දෙන්නෙත් නෑ මම. මෙව්වටින් හැමදාම ඉවසගෙන තරහන කරගෙන යන්න බුලන් වැඩ නෙමෙයි ඈ. උඹලා හිතද මම ජම්බුක ඇංගරිලා වෙ කොන්ද කරිලා කියලා. නාන්න යන්න දෙන්නේ නැත්තේ. නාන්න දුන්නේ නැහැ බං. ඇලගාවට පොඩ්ඩක් යන්න දියා. උඹලටත් ඉතින් මාව ඕනේ වත්තේ උලන් හැමනා හැම යාමේ වත්තේ මොන්ගාගෙන එන්නම් කියන්න තමයි. ඊට පස්සේ ඉතින් අයියාගේ පස්සේ මං එනවා සේ උඹ එනවා ඔබත් උස්සම්මගේ පස්සේ. පස්සේ. අයියා බස්සට දාන්න ගින් කෙල වුණාම එන්නම අපි බස්සෙන් නම් ඈ. ආත් යනාදින් තමයි ගහලා. ඇතිලා දින්. අලෙන්ද? එනවා මෙතන. පස්ස. අද මම ජීවිතේ නාන්න දෙන්න දීපන්කෝ. ඔබ නාන්නෙත් නෑ මට නාන්නත් නෑ. වත්තර වෙලා ඉන්නද කියන්නේ වකපුට හන්දි ගැස්සේ මුරික් වගේ. ඔබ ඒකනේ කියන්නේ. ඔහොම හිටපන්. දැන් මං වයින් පරිනව දන්ට. වයින් පරිනව. එමින් ඵලයන් ඉතින්. තා වයින් පරින්න බෑනේ. අන්නේ සමහර පටවඩේ ඉන්නවා උන් ලයික් කමෙන්ට් දාන්නේ නෑවා. වීඩියෝ එක බලලා ෂේප් එක කැපිලා යනවා. මං හිතන්නේ උන්ගේ තත්ත්වයට හරිනේ. චින්තා බීබල්. උන්ගයිලා උසස් සමාජීය උණතාවෙන් පෙළෙන දුගී ජීවන පොට්ටාසය. උන්ගේ වැදගත්කම අහන්න උලන් කෙදරින්න පූසකින් කරපොත්තන්ගේ මීයකින් උන්ගේ නැවුණන් කිය උන්ගේ වැදගත්කම. දැන් මොකද්ද මොකද අල්ලන් කරන්නේ? මගේ පැත්තට මාව රෙකෝඩ් කරනවද? මේ බෝතලෙත් කටේ ගම්මන් දැන් පැය කීයක්ද බං? කටත් විදිනවා නාන්න දැන්ද? බත් නිකන් මේ ජාතික ලයිව් ස්ට්‍රීම් එකේ දෙක පුන්න දාන්න එපා. බරින් යන්න ඕන ඔබ දිලා නාන්න. මට දැන් ඇතිලා දින්නේ මලගේ තියෙන කයයි ගඩබඳයි බොරුවයි වංචාවයි. නැද්ද? නැත්තම් යමන් නහන්ද දෙකෙන් එකක් වෙන්න බෑ බං. හැමදාම මේ කරන්නත් බෑනේ. මට වෙන්නේ ස්ත්‍රියකට මුලා වෙලාද කොහද මේ සතා. ගැලවීමක් නෑ දැන්. මූගේ හැසිරීම නම් සැකසහිතයි. නෑ කමට නෑ නා නැතිකමට ඇන්නා මේ ළඟදී නෑ නා මට ඇරලා පැන්නා ගියයි දන්නේ නෑ මුත් ළඟදී නෑ. එහෙම වුණොත් නම් මට නාන්න වෙන්නේ මේ කපේට මොකක් හරි කරන්න ඕන.